අපි අද බලමු පරිගණකයක් ස්ලෝ වුණාම. එහෙම නැත්නම් පරිගණකයක් හරියට වැඩ කරන්නේ නැති වුණාම අපි සමහරලාට පරිගණකයක් ක්‍රියාත්මක කරගෙන යද්දී කම්පියුටර් එක සමහරලාට ස්ලෝ වෙනවා. ඒ කියන්නේ වැඩ කරන්නේ නැහැ. අපිට වැඩසටහනක් ට විධානයක් දෙන්න ක්‍රමයක් නැහැ. එහෙම වෙද්දී අපි මොකද කරන්නේ? සාමාන්‍ය පරිගණකයක් හසුරව ගන්න බැරි වුණොත් අපි යූස් කරන ප්‍රධාන ඔප්ෂන් කීපයක් ගැනද බලමු. හරි. හිතන්න අපි පරිගණකයේ වැඩ කරගෙන ඉද්දී අපි එකපාරට ප්‍රෝග්‍රෑම් එකක් ඕපන් කරන්නවත් ක්ලෝස් කරන්නවත් බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ කියන්නේ පරිගණකය ස්ලෝ වෙන්න බලනවා. එහෙම වුණාම අපිට කම්පියුටර් එක ෂට් ඩවුන් කරගන්න බෑ. එහෙම ෂට් ඩවුන් කරගන්න බැරි වෙද්දී අපි කරන්න ඕනේ මොකද්ද? එහෙම වුණාම අපිට කරන්න තියෙන්නේ කම්පියුටර් එකේ ස්ටාර්ට් මෙනු එකේ මෙතන වින්ඩෝ අයිකන් එක තියෙනවා. ස්ටාර්ට් බටන් එක. ස්ටාර්ට් බටන් එක උඩ රයිට් ක්ලික් කරලා ටාස්ක් මැනේජර් කියන ඔප්ෂන් එක අපි තෝරගන්න ඕනේ. හරි. අපි මෙතන ටාස්ක් මැනේජර් කියන ඔප්ෂන් එක සිලෙක්ට් කරපුවාම අපිට පෙන්නනවා පරිගණකයේ දැනට අපි වැඩසටහන් ක්‍රියාත්මක වෙනවද කියලා. දැන් මෙම කම්පියුටර් එකේ වැඩසටහන් 6ක් දැනට රන් වෙනවා. හරි ඔයගොල්ලන්ට පේනවාද? එතකොට හිතන්නකෝ අපි සිලෙක්ට් අපේ ප්‍රශ්නගත ඇප් එක එහෙම නැත්නම් ප්‍රශ්නගත වැඩසටහන Photoshop නම් අපි ඒක සිලෙක්ට් කරපුවාම මෙතනින් අපිට එන්ටාස් කියලා ඔප්ෂන් එකක් එනවා. මේ එන්ටාස් ඔප්ෂන් එක ක්ලික් කරපු ගමන් අදාළ ප්‍රශ්නගත වැඩසටහන පමණක් ක්‍රියා විරහිත කරලා දෙනවා. ඔන්න බලන්න මෙතන එන්ටාස් දුන්න ගමන් මෙතන Photoshop කියන වැඩසටහන ක්‍රියාත්මක වීම නවත්තනවා. එතකොට සාමාන්‍ය විදිහට පරිගණකයක් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මේකෙදි අපිට තවත් දෙයක් තමයි බලා ගන්න පුළුවන්. අපිට අවශ්‍ය නම් ඇප්ස් කීපයක් අපිට අවශ්‍ය නම් මෙතනින් සිලෙක්ට් කරලා ක්ලෝස් කරගන්න පුළුවන්. එතකොට පරිගණකයේ සාමාන්‍ය විදිහට අපිට ෂට් ඩවුන් කරලා වැඩසටහන් එහෙම නැත්නම් අපිට වැඩසටහන් ක්‍රියාත්මක කරලා අපිට කරගෙන යන්න පුළුවන්.